趣味英語でホビーシングルにウィノーダンシェ例えばね、私の趣味は映画を見ることです。සිංහල තේරුම මගේ විනෝදාංශය ෆිල්ම් බලන එක. もう一回練習しましょう。趣味英語でホビーසිංහල වලින් විනෝදාංශය例えばね、私の趣味は映画を見ることです。සිංහල තේරුම මගේ විනෝදාංශය චිත්‍රපටි බලන එක. මගේ විනෝදාංශය චිත්‍රපටි බලන එක. 次は興味英語で interest සිංහල වලින් කියනවා කැමැත්තක් ආශාවක් කියන තේරුම තියෙනවා. 例えばね、日本の映画に興味があります。සිංහල තේරුම ජපාන් චිත්‍රපටි වලට කැමැත්තක් එහෙම නැත්නම් ආශාවක් තියෙනවා. もう一回練習しましょう。興味英語で interest シングルにකියනවා නම් කැමැත්ත එහෙම නැත්නම් ආශාවක්. 例えばね、日本の映画に興味があります。සිංහල තේරුම ජපාන් චිත්‍රපටි එහෙම නැත්නම් මූවි වලට කැමැත්තක් එහෙම නැත්නම් ආශාවක් තියෙනවා. じゃあ次しましょう。次は音英語で sound 英語で sound シングルにශබ්දය。例えばね、テレビの音を小さくしました。テレビの音を小さくしました。සිංහල තේරුම රූපවාහිනියේ ශබ්දය අඩු කළා. රූපවාහිනිය එහෙම නැත්නම් ටීවී එකේ ටෙලිවිෂන් එකේ ශබ්දය අඩු කළා. もう一回練習しましょう。音කියන එකේ සිංහල තේරුම ශබ්දය.英語の意味は sound ඉංග්‍රීසි තේරුම sound තේරුමじゃありません。英語で、කියන්නේ sound කියලා. ඉංග්‍රීසි වලින් කියන්නේ sound කියලා. 例えばテレビの音を小さくしました。テレビの音を小さくしました。සිංහල තේරුම රූපවාහිනියේ ශබ්දය අඩු කළා. රූපවාහිනියේ ශබ්දය අඩු කළා. මුලින්ම කියන්න ඕන මේක මේ කොතොබ සහ මේ කංජු වලින් පිට වෙන කිසිම එකක් JPT N4 වලට එන්නේ නැහැ. වගකීමෙන් කියනවා කියන්නේ. මම දැන්ට නිහංගු ගක්කෝ කකුසේ කෙනෙක් විදිහට කියන්නේ. මම ජපානට ආවට පස්සේ ටික පළවෙනි JPT එක ගිය අවුරුද්දේ දෙසැම්බර් වලට ලිව්වා. බයිතොත් එක්කලා වැඩත් එක්කලා රැට නිදි මරාගෙන ලියපු එක්සෑම් එක මම කියන්නේ. ඒ හින්දා මම එක්සෑම් එකට යනකම් බලාගෙන ගියේ මේ කොතොබ ටිකයි මේ කංජි ටිකයි විතරමයි. ග්‍රැමර් මුකුත්ම බලන්නේ නැතුවත් මම එක්සෑම් එක පාස් වුණා කියන්නේ. චෝකයි එකෙනුයි මොජිගේ පේපර් එකෙනුයි විතරක් ග්‍රැමර්නුත් වලිනුත් හරි ගිහලා තිබ්බ ලකුණු 30 ගණන් තිබ්බ ග්‍රැමර් පේපර් එකටත් 40න් ඒ කියන්නේ කනාවට ගහලා සහ පන්ති උගන්නපු ඒ වගේ මතකෙන් තමයි ඒ ටික ගොඩ දාගත්තේ. අනිත් තේරම මේ කොතොබ ටික සහ මේ කංජි ටික විතරම බලුවේ. කියන්නේ අපිට ගක්කෝ එකෙන් JPT එක්සෑම් එක ලං කරලා දෙනවා පොත් තුනක් කරනවා. කියන්නේ මොජිගය වලට වෙනම, බුම්පෝ වලට වෙනම සහ චෝකයි වලට වෙනම එක. ඒකෙන් මේ මොජිගෝ එකේ කංජි වලින් පිට එකක්වත් ආවේ නැහැ JPT N4 පේපර්. අනිත් එක්සෑම් ගන්න මම කොහොමද දන්නේ? JPT එක්සෑම් එකට නම් ඒ කංජි ඒ මොජිගේ පොතේ තිබ්බ කංජි වලින් පිට එක කංජියක් ආවේ නැහැ එකක්වත්. මගේ මොජිගේ පේපර් එකට සාමාන්‍ය 60 50 ගණන්ක්ද මම
තිබ්බා කොහොමරි ඒ සේරම ගත්තේ මම මේ පොතේ තිබ්බ කොතබසික සහ කංජි ටික බලලා තමයි සේරම ටික ගොඩ දාගත්තේ. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක බලන කෙනෙක්ට මේ ටික කරගත්තොත් අනිවාර්යෙන්ම මොජිගොය පේපර් එක ජෙල්පිටියෙන් යොන් වල ඒ කියන්නේ ඉන්ෆෝ වල අනිවාර්යෙන්ම ගොඩ දාගන්න පුළුවන්. 100%ක් කියමු කියන ගැනි. මේක ඇත්තටම ඔයා මම මේ නිකන් දුන්නාට මේක ගණ්ඩ ලක්ෂ 30ක් 35ක් ඉදන් කරලා ජපානට එන්න ඕන. කියන්නේ ලංකාවේ ඉන්න කෙනෙක්ට මේ නෝට් එක ගානේ මම දන්නේ. කියන්නේ ඉගෙන ගන්න කෙනෙක් සාමාන්‍ය මේ ස්ටුඩන්ට් ඉන්න කෙනෙක් කෙලින්ම මේ නෝට් එක මෙහෙම දීලා නැතුව ඉතින් මම හිතන්නේ YouTube එකේ කවදාවත් මම හිතන්නේ මම හිතදී මම දන්නේ හරියට කලින් කට්ටිය දීලා තියනවාද කියලා. මාත් මේක කලින් දෙන්නම් දාන්නම් මෙහෙම ඉගෙන ගන්න කෙනෙක්ට වටීනි කියලා හිතාගෙන හිටියා. ඒත් ජිගන්නේ කියන්නේ වැඩත් එක්ක ඉසකෂී හින්දා දාන්න වෙලාව සෙට් උන්නේ මට දැන් දාන්න තීරණය කරා කියන්නේ දැන් වෙලාව අද වෙලාව සෙට් වුණ හින්දා අද මට බයිතනේ අසමියද ඒ හින්දා මේ රාවේ වීඩියෝ එකක් හදලා දාන්න කියලා තීරණය කරා. හින්දා මේ වීඩියෝ සෙට් එකක් දැන් කොහොම හරි හදලා දාන්න try කරනවා. ඉගෙන ගන්න කෙනෙක්ට ඇත්තටම ගොඩක් වටිනවා. ජීල්පිටියෙන් යන්න එනියන් එක නම් ඇත්තටම ඉතින් හින ලේසි. අපි එක්සෑම් එකට යනකම් ඉතින් හිතාගෙන හිටියේ නම එක්සෑම් එක කියලා. ඊට පස්සේ තේරෙන ඇති දෙයක් නෑ කියලා. කියන්නේ අපි මම නම් මහන්සි වෙච්ච උනේමනේ අන්තිම සති දෙකේ වගේ මොජිගෝ ටික හොඳටම බලාගත්තා. හැබැයි මොජිගෝ ටික අඩුවක් නැති වෙන්න එක්සෑම් එකට ගියේ. මේකනේ චෝකයි එකනේ ගහන්නම් කියලා තමයි ගියේ. ඒ විදිහටම ඒ කරගත්තා. කියන්නේ මේ ටික බලන් ගියත් අනිවාර්යෙන් ගොඩ යන්න පුළුවන්. අපි එහෙනම් මේක දැන් චුට්ටක් වීඩියෝ එක දික් වුණ හින්දා part 2 එකෙන් හම්බෙමු. අදට එච්චරයි. බයි බයි. සයොනාරා ජාමතනේ.